පින්වතුනි සෑම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විවරණ ගන්නකොට පදම උත්තර බුදුරජාණන් වහන්සේ කාලේ මල් ආසනයක් තනලා එහි බුදුරජාණන් වහන්සේ වඩා ඉඳලා තමයි දන් දීලා මේ ප්‍රාර්ථනාව ගන්නෙ. මුගලන් මහරහතන් වහන්සේ නිල් මානෙල් මල් මණ්ඩපයක් තනලා පූජා කරලා තමයි විවරණ ගන්නෙ. අපේ බුදුරජාණන් වහන්සේත් මඩේ දිගා වෙලා ඉඳලා දීපංකර පාදමූලේ විවරණ ලැබලා ඉස්සල්ලාම පූජා කරන්නෙත් මල්නේ. ඒ නිසා මේ මල් පූජාව කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. එක මලක් පූජා කරලා ඛණ්ඩ සුමන කියන මහරහතන් වහන්සේ කියනවා කල්ප 31කට කලින් මම එක මලක් පූජා කළා. ඒ මල පූජා කරපු පින්බලෙන් කල්ප 31ක් සතර අපායට වැටුන්නේ නැහැ. මම දැන් මේ ගෞතම බුද්ධ ශාසනේ ඉතිරි පිනෙන් තමයි රහත් උනේ කියනවා. මලක් වුණත් පූජා කරනකොට පහන් සිතින් පූජා කරන්න පින්වත්. පුදුම සහගතයි. මල් පූජාව කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. මල් පූජාවකට ගරහන්නත් එපා. එක එකනා එක එක විදිහට මල් පූජා කරලා තියෙනවානේ. දැන් බලන්න අපේ රුවන්වැලි මහසෑය සම්පූර්ණයෙන්ම කල්ක අතුරලා සමම් මල් ගහලා තියෙනවානේ. මුළු රුවන්වැලි සෑයෙම මල් ඔටුන්නක් වගේ. එච්චර මල් පුෂ්ප පූජාවල් කරලා තියෙනවානේ. ඒ අය දැන් ඉන්නේ දුගතියේද? ඒ අය ඉන්නේ සුගතියේනේ. අප්‍රමාණ සැප විඳිනවානේ. ඒ අයනේ බුද්ධ ශාසනය පිහිට ලබන අය.